ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයගොල්ලෝ හැම දෙනාම තාරා බ්ලොග් YouTube channel එකට. අද අපි unbox කරගන්න යන්නේ Aspelගේ මෙන්න මේ 3-in-1 USB cable එක. මේක ඇවිල්ලා 60 watt cable එකක් විදිහට තමයි යාලා indicate කරලා තියෙන්නේ. සහ 1200 mm ඒ කියන්නේ 1.2 meter length එකක් තියෙනවා මෙන්න මේ cable එකේ. ඒතකොට box එකේ අපිට ඇත්තටම බලා ගන්න තියෙන වැදගත් දේවල් කියලා super charging කියලා ගහලා තියෙනවා සහ model name එක මේගොල්ලෝ මෙතන ගහලා තියෙනවා. model AC36 කියලා තමයි මෙයාලා model එක name කරලා තියෙන්නේ. ඊට අමතරව වෙන නම්කුත් නෑ price එක ගහලා තියෙනවා 1990ක් උනේ. මේක මම Lady J එකෙන් ගත්තේ. සමහර පිටතැන් වල ගණන් අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන්. නමුත් මට තේරුණා මේක reasonable price එකක් කියලා මේ model එකට. ඒක නිසා තමයි මම Lady J එකෙන් ගිය වෙලාවේ හදිස්සිය මම දැක්කා. මම ගත්තා. එහෙම තමයි උනේ. ඊට පස්සේ පිටිපස්සේ මෙන්න මේ වගේ විස්තර ටිකක් තියෙනවා. ඒකේ ලොකු වැදගත්කමක් නැහැ. වැදගත් දෙයකට තියෙන nylon braided cable design, anti tangle and anti stretching කියලා තියෙනවා. ඊට පස්සේ high quality aluminium alloy plug, no rust, corrosion resistant ඒ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ මේකේ තියෙන cables තුන තමයි iPhone lightning cable එක තියෙනවා, micro USB cable එක තියෙනවා සහ USB C cable එකක් තියෙනවා. අපි මේක open කරගෙන බලමු. මේ විදිහට තමයි cable එක එන්නේ. හරි ඔයගොල්ලන්ට පේනවා කේබල් එක මෙන්න මේ විදිහට තමයි එන්නේ. මෙන්න තියෙනවා කේබල් එකේ outputs තුන. මේකේ තියෙනවා micro USB, මේකේ තියෙනවා type C, මේකේ තියෙනවා lightning cable එක. ඊට පස්සේ අනිත් පැත්තේ තියෙන්නේ වැදගත්ම දේ type C port එකක් තමයි අපිට කොහෙට හරි power cord එකට plug කරන්න තියෙන්නේ. සමහර ඒ වගේ ඔයගොල්ලෝ දන්නවා USB ඒ වගේනේ. නමුත් මේක type C cable එකක් තමයි තියෙන්නේ. ඒකෙන් හින්දා වටිනවා මේක. මේකේ දිග මම පෙන්නන්න ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට පටන් ගත්තාම ඔන්න දිග. මෙන්න මේ විදිහට දිගින් යුක්තයි මේක. මීටර 1.2ක් කියලානේ කියන්නේ. ඒතකොට ඒ වගේ දුරක් තමයි මේකේ තියෙන්නේ සම්පූර්ණේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් මේක මෙන්න මේ වගේ තමයි මේ cable එකේ තියෙන්නේ. මේක ඉතින් ඇත්තටම ලොකුට කතා කරන්න දෙයක් නැහැ. මෙච්චර තමයි මේකේ තියෙන්නේ Aspelගේ USB 3-in-1 cable එක. ඉතින් මම මේක ගත්ත නිසා මම පොඩි unboxing එකක් කරේ. ඉස්සරහටත් මේ වගේ මොනවා හරි තියෙන දේවල් වල unboxing වීඩියෝ එකක් අරන් එනකම් මම එනම් මේක ඉවර කරන්නම්. මේක ඇත්තටම මේ කියන්නේ ගෙවපු ගානට මට හිතෙනවා ප්‍රීමියම් ක්වොලිටි එකක් තියෙන cable එකක් කියලා. ඇත්තටම මේ කියන්නේ finishing එක සෑහෙන්න හොඳයි. Aspa කියන්නේ ඔයගොල්ලෝ කොහොමද දන්නවනේ අඩු ගානට සාමාන්‍ය quality product එකක් දෙන brand එකක් තමයි Aspa කියන්නේ. අපිට affordable price එකක් කොහොමවත් ඒගොල්ලෝ ගාව තියෙනවා. ඉතින් ඇත්තටම ගෙවපු ගානට මට හිතෙනවා reasonable item එකක් කියලා. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. ඊළඟ ඔයාලා හැම දිනකටම සුබ දවසක්.